වීඩියෝ එකේ කලබලකාරී සිද්ධීන් වගේම බියජනක සිද්ධීන් අන්තර්ගත වෙන්න පුළුවන් කියලා මතක තබා ගන්න. මේ ඊළඟ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ ස්ටීව් කියලා පුද්ගලයෙක්. මෙයාලා පොළොව යට උමගක් නිරීක්ෂණය කරන ගමන් තමයි ඉඳලා තියෙන්නේ. මේ වෙලාවේ හරිම අద్භූත දෙයක් කැමරාවේ සටහන් වෙනවා. මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවේ මෙයා කිසිම දෙයක් දැකලා නැහැ. හැබැයි පස්සේ මේ වීඩියෝ එක එයා ආයෙ බලද්දි තමයි මේ දේ නෝටිස් කරගන්නේ. ස්ටීව් කිසිම දෙයක් ඇස් දෙකෙන් දකින්නේ නැති වුණාට මේ නිරීක්ෂණය වෙලාවේදී හරිම අద్භූත සිද්ධීන් වගේක් වෙනවා. ටනල් එකේ එක පැත්තකට යද්දි කිසිම හේතුවක් නැතුව මෙයාලගේ ෆ්ලෑෂ් ලයිට් එක ඕෆ් වෙලා තියෙනවා. තවත් අමුතු සිද්ධිය තමයි ස්ටීව්ගේ පිටිපස්සේ ඉඳලා කවුරු හරි හුස්ම ගන්නවා වගේ අමුතු හැඟීමක් ඇවිල්ලත් තියෙනවලු. හැබැයි මේ වීඩියෝ එක දැක්කාම තමයි මෙයාලගේ ඇස් උඩ යන්නේ. මේ සිද්ධිය වෙනකොටත් ස්ටීව්යි යාගේ යාළුවයි මේ ටනල් එකේ ගොඩක් ඇතුළට ගිහිල්ලා ඉඳලා තියෙන්නේ. මෙහෙම යද්දී මෙන්න මේ සිද්ධිය කැමරාවේ සටහන් වෙනවා. ඔයත් හොඳ අවධානයෙන් මේ වීඩියෝ එක බලන්න. Tunnel is It's amazing, isn't it? really smart. Really. Yeah. Let's try. Look. The best part. Best part. Yeah. I'll go down here. Oh, I just felt cold walking down this tube. Show yourself just there. Yeah. Now watch. Now. See it? අපි වීඩියෝ එක හොඳට ස්ලෝ කරලා බලද්දී අපිට පේනවා එයාලගේ ඉස්සරහින් කළු පාට ඡායාවක් වගේ එකක් යනවා. කවදාවත් මේ දේවල් විශ්වාස කරපු නැති ස්ටීව් මේ වීඩියෝ එක බලලා ගොඩක් කලබල වෙනවා. ඇත්තටම එදා ස්ටීව්ගේ කැමරා එකේ මොකක්ද රෙකෝඩ් වුනේ? හැමදාම වගේ ඒ ප්‍රශ්නට උත්තරය ඔයාම යටින් කමෙන්ට් කරගෙන යන්න. මේ